ආයුබෝවන්. ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම සරල ඒත් ඇත්තටම ගොඩක් බලවත් දෙයක් දෙන. විශේෂයෙන්ම හෝටලයක් වගේ තැනකදී එකම එක වචනයක් පාවිච්චි කරලා හැම කෙනෙකුම දවසට හොඳ ආරම්භයක් දෙන්න පුළුවන් කොහොමද කියලා අපි බලමු. හැබැයි ඊට කලින් අපි හැමෝම වගේ සමහර වෙලාවට මුහුණ දෙන පොඩි පැකිලීමක් ගැන මතක් කරගමු. මේක නම් ඉතින් අපි හැමෝටම වෙලා තියෙන දෙයක් නේද? ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හරි අමුත්තෙක් හරි දැක්ක ගමන් ඔළුවට එනවා දැන් වෙලාව කීයද? මම කියන්න ඕන good morning ද නැත්නම් good afternoon ද කියලා. අන්නේ තත්පරයට එන පොඩි පැකිලීම නිකන් අපේ සුහද පිළිගැනීමට පොඩි බාධාවක් වෙනවා. ඉතින් අද අපි ඒ බාධාව සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. පොඩ්ඩක් හිතන්නකෝ. කෙනෙක්ට සුබ පතන්නත් ඔරලෝසුව දිහා බලන්න වෙනවා කියන්නේ ඒක ඇත්තටම අනවශ්‍ය මානසික බරක්. ඒක පොඩි දෙයක් වගේ පෙනුනට දවසකට කීප සැරයක්ම මේ දේ වෙනකොට ඒකෙන් අපේ හිතට පොඩි අපහසුතාවයක් පැකිලීමක් එකතු වෙනවා. ඉතින් මේ පුංචි බාධාව අපි අයින් කරලා දාමු. සුදයි. එහෙනම් මේකට තියෙන විසඳුම මොකක්ද? හරිම සරලයි. ඒ වගේම හරිම ලස්සනයි. ආයුබෝවන්. දවසේ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන් එකම එක වචනයක්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ආයුබෝවන් කියන්නේ නිකන් good morning වලට ආදේශකයක් නෙවෙයි. නෑ. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අපේ සංස්කෘතියටම ආවේනික ගෞරවය උණුසුම පිරුණු පරිපූර්ණම වචනයක්. ඒකේ කාලියෙන් සීමා නොවන සුබපැතුමක් ගැබ්බෙලා තියෙනවා. හරි. එහෙනම් මේ ලස්සන වචනේ අපි කොහොමද අපේ හෝටලේ පුරාම එකම සම්මතයක් විදිහට එකම උණුසුමකින් පාවිච්චි කරන්නේ? අපි බලමු ඒක ක්‍රියාත්මක වෙන විදිහ. ප්‍රධාන දොරටුවේ ඉඳන් ඇතුළතම එකම පිළිගැනීමක් අපි නිර්මාණය කරනවා. මේක හරියටම ගමනක් වගේ. හිතන්න කෙනෙක් දොරටුවෙන් ඇතුල් වෙනකොටම අපේ ආරක්ෂක නිලධාරියාගෙන් හිනාවකින් එක්ක ඇහෙනවා ආයුබෝවන් කියලා. ඊට පස්සේ කොරිඩෝව දිගේ එනකොට හම්බ වෙන හැම සේවකයෙක්ම ඒ විදිහටම කියනවා. ලොබියට එනකොට අමුතන්ව පිළිගන්නෙත් ඒ වචනෙන්මයි. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හමුුණත් වෙනසක් නෑ. හැම තැනම හැමෝගෙන්ම එකම උණුසුම් පිළිගැනීමක්. ඉතින් මේ ආයුබෝවන් සම්මතයේ මූලිකම කරුණු ටික තමයි මේ. මේක කාර්ය මණ්ඩලයට විතරක් නෙවෙයි අපේ අමුත්තන්ටත් එකසේමයි. විශේෂයෙන්ම අපේ අමුත්තන්ට. හැබැයි අමතක කරන්නම බැරි දේ තමයි මේක හැම වෙලේම කියන්න ඕනේ හිනාවකුත් එක්ක. එතකොට තමයි හැමෝගෙම දවස ඇත්තටම ලස්සන වෙන්නේ. හොඳයි. මේ ක්‍රමය ඇයි අනිත් ක්‍රමවලට වඩා හොඳ? මේ සරල දේන් කොහොමද අපි අතර තියෙන සම්බන්ධතාවය තවත් ශක්තිමත් වෙන්නේ? අපි ඊළඟට බලමු. වෙනස ඇත්තටම ලොකුයි නේද? අර ඉංග්‍රීසි සුබපැතීම එක හැමතිස්සෙම ඔළුවේ තියනවා දැන් වෙලාව කීයද කියලා. ඒකෙන් පොඩි පැකිලීමක් එනවා. හැබැයි ආයුබෝවන් එක්කේම ප්‍රශ්නයක් නැහනේ. දවසේ ඕනම වෙලාවක එකම වචනය. ඒ නිසා අපිට පුළුවන් කිසිම පැකිලීමක් නැතුව හරිම විශ්වාසයකින් ඒ උණුසුම් පිළිගැනීම දෙන්න. ඉතින් වැදගත්ම දේ තමයි මේක. තවත් වෙලාව බල වචන හොයා ඉන්න ඕනේ නෑ. තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි උණුසුම් ස්ථාවර අවංක පිළිගැනීමක්. එතකොට තමයි නියම සම්බන්ධකම් ගොඩනැගෙන්නේ. හරි. අපි දැන් මේ කතාවේ අවසානයේට තමයි එන්නේ. මේ ආයුබෝවන් කියන වචනේ පාවිච්චි කරන එක නිකන් සුබපැතීමක් විතරක් නෙවෙයි. මේක අපි හැමෝම එකම කණ්ඩායමක් විදිහට එකම හඩකින් කතා කරනවා වගේ දෙයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මින් ඉදිරියට අපි කාව හරි මුණ ගැහුවනම සුබ පතන්නේ ආයුබෝවන් කියලා විතරයි. මේක තමයි අපේ අලුත් නිල සම්මතය. හැමෝටම සරලයි, හැමෝටම පහසුයි. අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ ඉතුරු කරනවා. හිතලා බලන්න එකම එක වචනයකින් ඒත් හරිම බලවත් වචනයකින් අපේ මුළු දවසම අපේ සේවා ස්ථානයේ තියෙන හැඟීම ඒ වගේම අපේ අමුත්තන් ලබන අත්දැකීම කොයිතරම් වෙනස් කරන්න පුරුවන් වෙයිද? කවදා හරි ආයුබෝවන් කියලා කෙනෙකුට ආචාර කරලා ඒ වචනේ ඇතුලේ තියෙන ඇත්තම බලය ගැන පොඩ්ඩක් හිතලා තියෙනවද? අද අපි කතා කරන්නේ උරේ සරල ආචාර්ය පිටිපස්සේ තියෙන හරිම ගැඹුරු කතාව ගැනයි. ඊගන මොහොතක් හිතලා බලන්න. ඇත්තටම කෙනෙක්ව පිළිගන්නවා කියන්නේ මොකද්ද? ඒක නිකන් වචනයක්ද? එහෙම නැත්නම් ඉරියව්වක් විතරද? සමහර විට සරල පිළිගැනීමකට ඊට වඩා ලොකු අර්ථයක් දෙන්න පුළුවන් වෙති නේද? හොඳයි. ශ්‍රී ලංකාවේදී නම් ආයුබෝවන් කියන්නේ ඔය ඔක්කොමගෙම එකතුවක්. ඒක එකම මොහොතකදී ශාරීරික ක්‍රියාවක්, බලගතු ආශිර්වාදයක්, ඒ වගේම සියවස් ගානක ඉතිහාසයක් එකට ගේනවා. හරි. එහෙනම් අපි මේ ආයුබෝවන් කියන ආචාරය පොඩ්ඩක් කෑලි වලට කඩලා බලමු නේද? ඒ කියන්නේ ඒකේ තියෙන වචනයයි ඒකට සම්බන්ධ ඉරියව්වයි ගැන වෙනම බලමු. බලන්න
ආයුබෝවන් කියද්දි වචනයයි කරන ක්‍රියාවයි දෙකක් නෙමෙයි. මේ දෙකම එකට එකතු වුණාම තමයි ඒක සම්පූර්ණ අර්ථය එළියට එන්නේ. ඇත්තටම එකක් නැතුව අනික අසම්පූර්ණයි වගේ. මේ ඉරියාව පිටිපස්සේ තියෙන අදහස තමයි වැදගත්ම දේ. අත් දෙක එකතු කරලා ආචාරකරණයකින් ඇත්තටම කියවෙන්නේ මේ සුබ පැතීම වචනවලට විතරක් සීමා වෙන්නේ නැහැ. මේකේ ඉන්නේ හදවතින්මයි කියලා. ඒක අවංකකම ගැන කියන හරිම බලගත සංකේතයක්. ඉතින් මේ වචනේ ඇතුලේ හැංගිලා තියෙන ඇත්තම තේරුම මොකද්ද? අපි දැන් ඒකේ වචනාර්ථයයි ඒක හැදුණු විදිහයි කියන හොයලා බලන්න පටන් ගමු. මුලින්ම තියෙනවා ආයු කියන කොටස. මේක පාලි සහ සංස්කෘත භාෂාවලින් එන ගොඩක් පරණ වචනයක්. ඒකේ කෙලින්ම තේරුම තමයි ජීවිතය. ඊට පස්සේ එනවා බෝවන් කියන කෑල්ල. ඒකත් පාලි සහ සංස්කෘත භාෂාවලින්ම තමයි එන්නේ. ඒකේ තේරුම තමයි ලැබේවා එහෙමත් නැත්නම් එසේ වේවා කියන එක. මේක පැහැදිලිවම ප්‍රාර්ථනාවක්. ඉතින් ඔය කෑලි දෙක එකට එකතු කරාම අපිට ලැබෙනවා හරිම ලස්සන බලගතු ප්‍රාර්ථනාවක්. ඒ තමයි දීර්ඝායුෂ ලැබේවා කියන එක. ඒ කියන්නේ මේක නිකම්ම ආචාරයක් නෙවෙයි ජීවිතේටම කරන ආශිර්වාදයක්. මේක නිකන් අපේ හෙලෝ කියනවා වගේ දෙයක් එක්ක සංසන්දනය කරද්දි තමයි වෙනස හොඳටම තේරෙන්නේ. එකක් නිකම් සාමාන්‍ය ආචාරයක්. අනික කෙනෙකුගේ මුළු ජීවිතේටම දීර්ඝ නිරෝගී බව ප්‍රාර්ථනා කරන බලගතු ආශිර්වාදයක්. අපි දැන් බලමු මේ තරම් ගැඹුරු අර්ථයක් තියෙන ආචාර්යයක් කොහොමද හැදුනේ? ඒක හැඩගැස්සුණු ඉතිහාසය සහ සංස්කෘතික පසුබිම ගැන. මේකේ මූලයන් ඇත්තකම තියෙන්නේ කොහෙද? මේ ආචාර්යයට සියවස් ගාණක් දිග ඉතිහාසයක් තියෙනවා. ඒකේ ගමන පටන් ගන්නේ හුඟක් ඈත අතීතයේ පාලි සංස්කෘත භාෂාවලින්. කාලයත් එක්ක විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියේ බලපෑමත් එක්ක ආචාර කරන එක නිකම් වචනයක් වෙනුවට ආශිර්වාදයක් බවට පත් වුණා. ඉස්සර මේක භික්ෂූන් වහන්සේලාට රජවරුන්ට වැඩිහිටියන්ට ගෞරව කරන්න පාවිච්චි කළා. අද වෙනකොට ඒක අපේ සම්මත විධිමත් ආචාර්ය වෙලා තියෙනවා. මේ එකම වචනයයි ඉරියව්වයි ඇතුලේ අපේ සංස්කෘතියේ හරිම වැදගත් සාරධර්ම කීපයක්ම ගැබ් වෙලා තියෙනවා. ගෞරවය, උණුසුම් ආගන්තුක සත්කාරය, සංස්කෘතික නිහතමානීකම, ඒ වගේම අනිත් කෙනාගේ යහපතට සුබපතන එක. මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි ආයුබෝවන් හැදෙන්නේ. හරි, ඒ ඉතිහාසය. දැන් අපි බලමු අද දවසේ නූතන ශ්‍රී ලංකාව ඇතුලේ ආයුබෝවන් කියන එක කොයි වගේ තැනකද තියෙන්නේ, ඒක භාවිතා වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම අදටත් ආයුබෝවන් කියන එක අපේ ජීවිතේ හැම තැනම තියෙනවා. අපි එදිනෙදා කතා බහේදී කෙනෙක්ට ගෞරවයෙන් කතා කරන්න, රටට එන සංචාරකයෙක්ව උණුසුම්ව පිළිගන්න. අන්තිමට මුළු ලෝකෙටම ශ්‍රී ලංකීය අනන්‍යතාවය පෙන්වන්නත් මේ එකම ආචාරය තමයි භාවිතා වෙන්නේ. ඒක ඇත්තටම අපේ ආගන්තුක සත්කාරයේ හදවත වගේ. ඉතින් ආයුබෝවන් කියන්නේ නිකම්ම වචනයකට වඩා ආශිර්වාදයක්. මේකෙන් අපිට ලොකු දෙයක් හිතන්න ඉතුරු කරනෝ නේද? හිතලා බලන්න එකම එක වචනයකින් හෝටලයකේ සම්පූර්ණ අත්දැකීමම ඒ පරිසරයම වෙනස් කරන්න පුළුවන් කිව්වොත්? අද අපි කතා කරන්නේ යන්නේ අන්න ඒ ගැන. එකම එක වචනයක් පාවිච්චි කරලා අමුතන්ට වගේම කාර්ය මණ්ඩලයකත් වඩාත් උණුසුම් මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. හරි. අපි මෙහෙම පටන් ගමු. හිතන්නකෝ. වෙලාව දවල් 11:58යි. ජේෂ්ඨ කළමනාකාරවරයෙක් Taman දෙසට එනවා. මොකක්ද කියන්නේ? good morning ද? නැත්නම් දැන් good afternoon වෙලාවද? පොඩි දෙගිඩියාවක් එනව නේද? අපි හැමෝම වගේ ඔය අත්දැකීමට මුහුණ දීලා තියෙනවා. මෙන්න මේක තමයි ඉංග්‍රීසි සුබපැතීමක් කියන ලොකුම ගැටලුව. වෙලාව බලන්න ඕන, හරිද වැරදිද කියලා හිත ඉන්න ඕන. ඒක පොඩි අපහසුතාවයක් ඇති කරනවා. හැබැයි මේ ඔක්කොම ගැටලු එකම එක ලස්සන වචනයකින් විසඳන්න පුළුවන් කියලා කිව්වොත්? ඔව්. ඒකට තියෙනවා නියම විසඳුමක්. ඒ වචනය තමයි ආයුබෝවන්. මේ බලන්න. මේ එක වචනයෙන් අර කලින් කිව්ව සම්පූර්ණ අවුලම විසඳෙනවා. ආයුබෝවන් කියන්නේ නිකම් වචනයක් නෙවෙයි. ඒක තමයි නියම පරිපූර්ණ වචනය. දවසේ උදේද, දවල්ද, රෑද කියලා කිසිම වෙනසක් නැහැ. ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ට කිසිම පැකිලීමකින් තොරව කියන්න පුළුවන් අපේකම රැඳුණු සුබ පැතීමක්. මෙන්න බලන්න වෙනස. එක පැත්තක තියෙනවා වෙලාවත් එක්ක වෙනස් වෙලා සමහර වෙලාවට අපිම අතරමං කරන ඉංග්‍රීසි ක්‍රමය. අනික් පැත්තෙන් තියෙනවා හැම වෙලාවෙම හරියන සරල බලවත් ආයුබෝවන්. ඒ කියන්නේ මූලාශ්‍රයේ තියෙන විදිහටම ඔර්ලෝසුව දිහා බලන්න ඕන නෑ. කෙලින්ම ආයුබෝවන් කියන්න හිතන්නකෝ ඒකෙන් ලැබෙන නිදහස, ඒ පහසුව. හරි. එහෙනම් මේ නියම සංකල්පය අපේ හෝටලයේ ඇතුලේ එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලමු. හිතන්න කෙනෙක්
කාපාක් එකට එන මොහොතේ ඉඳන් දොරටුව ළඟ ඉන්න ආරක්ෂක නිලධාරියා, ලොබිය, රිසෙප්ෂන් එක, කොරිඩෝවේදී හමු වෙන කාර්ය මණ්ඩල ආපන ශාලාවේදී, මීටිං රූම් එකකදී මේ හැම තැනකදීම ඇහෙන්නේ එකම එක උණුසුම් පිළිගැනීමක්. ආයුබෝවන්. ඒකෙන් කොයිතරම් සුහදශීලී පරිසරයක් නිර්මාණය වෙයිද? එතකොට මේක කියන්න ඕන කාටද? ආරක්ෂක අංශයටද? සගයන්ටද? අමුත්තන්ටද? උත්තරේ සරලයි. හැමෝටම. කිසිම වෙනසක් නැතුව 100%ක්ම හැමෝටම. ඒ කියන්නේ ගේට්වේ ඉන්න ආරක්ෂක නිලධාරියාගේ ඉඳලා අපිත් එක්ක වැග කරන හැම සගයෙක්, කැෆෙටේරියා එකේ ඉන්න අය, කොරිඩෝවේ ඉන්න රූම් ඇටෙන්ඩන්ට්, ඔෆිස් එකේ ඉන්න කළමනාකාරීත්වය, ඒ හැමෝටම. ඒ වගේම හැම දෙයකටම වඩා වැදගත් දේ තමයි අපේ අමුතන්. ඔවුන්ට ලැබෙන පළමු සහ අවසන් හැඟීම වෙන්න ඕන මේ උණුසුම් ආයුබෝවන් කියන පිළිගැනීම. අර ඉතින් හැමෝම එකම විදිහට එකම උණුසුමකින් ආයුබෝවන් කියද්දී මොකද්ද ඇත්තටම වෙන්නේ? ඒකෙන් ඇතිවෙන රැල්ල, ඒ හැඟීම මොන වගේද? මූලාශ්‍රයේ තියෙන මේ කියමන බලන්න. සිනාසෙන මුහුණකින් හැමෝගෙම දවස ලස්සනට පටන් ගන්න පුළුවන්. මේක නිකම් වචනයක් නෙවෙයි. ඒක මුළු දවසටම ධනාත්මක ආරම්භයක් දෙන දෙයක්. ප්‍රතිලාභ පැහැදිලි නේද? ධනාත්මක පරිසරයක්, කාර්යක්ෂමතාවය වැඩි වෙනවා, හැමදේම එකම විදිහට සිද්ධ වෙනවා, ඒ වගේම ලැබෙන්නේ හරිම උණුසුම් පිළිගැනීමක්. මේ සරල වෙනස කාර්ය මණ්ඩලයට වගේම අමුතන්ටත් එකසේම වාසිදායකයි. ඉතින් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක නිකම්ම යෝජනාවක් නෙවෙයි. මේක විශිෂ්ටත්වයේ වෙනුවෙන් අපි තබන අපේ අලුත් ප්‍රමිතිය. කෙටියෙන්ම කිව්වොත් හැම සුබ පැතීමකටම එකම එක බලවත් වචනයක්. ඒ නිසා අපේ නව ප්‍රමිතිය හරිම පැහැදිලි. මෙතන් පටන් අපි සුබ පතන්නේ ආයුබෝවන් කියලා විතරයි. ඉතින් අපි මේ සාකච්ඡාව අවසන් කරමු මේ ප්‍රශ්නයත් එක්ක. මේ එකම එක පරිපූර්ණ වචනය අපි පිළිගන්නේ මේ සංස්කෘතිය, අපේ සේවා ස්ථානය කොයිතරම් දුරට වෙනස් කරයි කියලාද හිතන්නේ? ඒ ගැන පොඩ්ඩක් හිතන්න.